ඉහතදී ඔබට දක්නට ලැබෙන්නේ active voice සහ passive voice යන voices present, past, future යන ප්‍රධාන කාල තුනට වර්ග කර දක්වයි. මේදී මුලින්ම බලමු active voice පිළිබඳව. active voice present වලට 4යි, past වලට 4යි, future වලට 4යි ආදී වශයෙන් 12ක් එතනදී දක්නට ලැබෙනවා. නමුත් passive voice වලදී present වලට 3යි, past වලට 3යි, future වලට 2ක් පමණයි ඇතුළත් වන්නේ. ඔබ හොඳින් මතක තබා ගත යුතු දේ වන්නේ active voice වලට වඩා passive voice වල tenses ප්‍රමාණය අඩුයි. ඒ වගේම passive voice වල වර්තමානයේදී 3කුත්, අතීතයේදී 3කුත්, future වලදී ඇත්තේ 2කුත් පමණක් බව ඔබ තරයේ මතක තබා ගත යුතුයි. එෙහිදී present perfect continuous යන tense එක passive තුල දක්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම past perfect continuous යන tense එක passive voice තුල දක්නට ලැබෙන්නේ නැහැ. අනාගතයේදී අපට future continuous සහ future perfect continuous යන tenses දෙකක් දක්නට ලැබෙන්නේ නැහැ. ඒ අනුව අපට වර්තමාන කාලයේදී present perfect continuous එක, අතීතයේදී past perfect continuous එක, අනාගතයේදී future continuous සහ future perfect continuous යන tenses දෙක දක්නට ලැබෙන්නේ නැහැ passive voice තුලදී. එනම් tenses 4ක් මගහැරෙනවා. 12න් 4ක් අඩු කල 8ක් යන පිළිතුර අපට ලැබෙනවා. එම නිසා passive voice තුල දක්නට ලැබෙන්නේ tenses 8ක් පමණක් බව හොඳින් මතක තබා ගන්න.